සිරස්ස නිවුස් පස්ට් එකෙන් 22 වෙනිදා අලුයම 4න් අවසන් වන ඒ පැය කිහිපය තුළ පැය 20 ඇතුළත දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වෙලා කියලා නිවුස් එකක් ගියා. ඇත්තටම මේ නිවුස් එක සාධාරණයි. මේ තියෙන්නේ අපේ ගෙදර උඩ තියෙන පස් කන්ද. ඉතින් මේ වෙනකොට ඒ පස් කන්දෙන් යම් කොටසක් හැලිලා තියෙනවා. ඉතින් අපේ ගෙවල් ඒ කිට්ටුව තමා තියෙන්නේ කාමරයක් තියෙනවා. ඒ කාමරේ කිට්ටුවටම පස් කන්දෙන් කොටසක් වැටිලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඇත්තටම මේ ඉස්සර වගේ නෙමෙයි දැන් වර්ෂාව ඇති වෙනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන අපේ වටපිටාව ගැන. ඇත්තටම මේ වැස්සට නිින්ද යන එක සාධාරණයි. නමුත් නිින්දට වැඩිය අපි අවධානයෙන් පසුබිය යුතු කාලයක් විදිහට තමයි මේ වර්ෂා කාලය මම හඳුන්වන්නේ. මොකද මේ අත්දැකීම මට මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. මේ අත්දැකීම වලට අපේ ගෙදරයි මීට කලිනුත් මුහුණ දීලා තියෙනවා. ඉතින් මීට වැඩිය විශාල හානි ප්‍රමාණයක් ඔයාලට මතකයි දිටුව සුලිකුණාටුව තුරනුත් සිද්ධ වුණා. ඉතින් අපි තේරුම් ගත යුතු දේ තමයි අපිට පරිසරය මේ වගේ දඬුවම් ලබා දෙනවනේ. අපි දැනගන්නට ඕනේ දඬුවම් වලින් කොහොම හරි ආරක්ෂා වෙන්න. මේක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි ආරක්ෂා වෙන්න ඕනේ සහ මේ වීඩියෝ එක තුලින් මම ඔයාලට කියන්න උත්සාහ කළෙත් මේ වගේ පුංචි දේවල් තමයි සිද්ධ වෙන්න පටන් ගන්න මුලින්ම. ඊට පස්සේ තමයි වර්ෂාව වැඩි වෙනවත් එක්කම විශාල කඳු නාය යාමට පටන් ගන්නෙ. මේ පස්කන්ද අපිට නිරන්තරවම සාමාන්‍යයෙන් මේ විදිහට ඇද හැලීම් සිද්ධ වෙනවා. මේ වගේ පුංචි පස් කොටස් හැලෙනවා. නමුත් අපිත් මේ වෙනකොට ගොඩක් ලොකු අවධානමකින් තමයි පසු වෙන්නේ. ඒ වගේම තමයි ලොකු අවධානයක් දීලා තිනවා මේ වගේ වර්ෂාව ඇති වෙන වෙලාවකට. මොකද මේ අපි දන්නේ කොයි වෙලාවේ නැවතත් ඒ වගේ අවස්ථාවක් එයිද කියලා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා කිරිඳිවැල ප්‍රදේශයට අලුයම 22 වෙනිදා අලුයම 4න් පස්සේ පැය 20 ඇතුළත තමයි වැඩිම වර්ෂාපතනය කිරිඳිවැලට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ නිවුස් එක සාධාරණයි එහෙම වෙන්න කියලා.